ආයිබෝන් සුබ දවසක්. මේ දවස්වල ඉතාලියේ සහ යුරෝපයේ තියෙන දැඩි සංක්‍රමණික නීති හමුවේ ලංකාවේ අය විශේෂයෙන්ම ඉතාලිය හැර යන ප්‍රවේශයක් තියෙනවා. මේ වෙද්දිත් සාමාන්‍යයෙන් සතියකට එක්කෙනෙක් දෙන්නෙක් ඉතාලිය හැර යන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ විශේෂයෙන්ම නිත්‍යානුකූල නොවන ඉන්න අය, ඒ කියන්නේ මේ රිපුජි දාලා රිපුජි වැඩිට හරි ගිහිල්ලා නැතුව ඉන්න අය, සමහර අය ටාගට් කරගෙනම ඇවිල්ලා ඉන්නවා මේ රිපුජි මොනවද දාන්නේ නැතුව ඉඳලා ගාණක් හම්බ කරගෙන යන්න. ඉතින් ඒ වගේ අය දැන් මේ ඉතාලියේ තියෙන ප්‍රශ්නත් එක්ක සෝදිසි කිරීම සහ රැකියාවක් අලුත් අයට හොයාගන්න බැරි ප්‍රශ්නත් එක්ක රට හැර යාමේ සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ළඟදිම ගියා ගෑනු කෙනෙකුත් ගියා, මන් දන්න තරුණ ගෑනු ළමෙක්. එයාත් ගියා. ඊට පස්සේ තවත් පිරිමි කෙනෙක් ඇවිල්ලා හිටියා රුමේනියාවේ ඉඳලා. එයාත් යන්න ගියා. ඊට පස්සේ තවත් කෙනෙක්, එයාත් රුමේනියාවේ ඉඳලා ආපු කෙනෙක්, එයා එයාපෝට් එකෙන් ගියා. එයාත් ළඟදී එයා යන්න යද්දි එයා ගත්තේ හැබැයි කිසිම ඩොකියුමන්ට් එකක් තිබුණේ නැහැ. පාස්පෝර්ට් එකයි ටිකට් එකයි විතරයි තිබුණේ. එයාපෝට් එකේදී මමත් ඒ අසල හිටියා. මේ එයාගෙන් ඇහුවා කෝ පර්මිස් සෝජෝන එක කියලා. ඊට පස්සේ පර්මිස් සෝජෝන එකක් තිබුණේ නැහැ. එයා කිව්වා එයා කිව්වේ වැඩ කරුවේ නැහැ. මේ එහෙම කතාවක් කිව්වේ නැහැ. එයා කිව්වේ රුමේනියාවේ ඉඳලා ආවා විසිට් එකට ඇවිල්ලා එයා මෙහෙම මේ ආයෙ රුමේනියා යන්නේ නැහැ, මෙහෙම ලංකාවට යනවා කියලා. ඊට පස්සේ කොහොම හරි අර හැම කෙනාටම සීල් ගහන තැනින් එයාට සීල් එක ගැහුවේ නැහැ. ඊට පස්සේ යාවට පොඩ්ඩක් ඉන්න කිලිවරලා යාව මේ හැරියා වෙනින් කවුන්ටර් එකට. වෙනින් කවුන්ටර් එකට කියන්නේ එයාපෝට් එක ඇතුලේ තියෙන ඔෆිස් එකට හැරියා. ඔෆිස් එකට හැරියට පස්සේ ඔෆිස් එකෙන් එයාව සීල් එක ගහලා කිසි ප්‍රශ්නයක් නැතුව විස්තරය අහලා ඊට පස්සේ එයාට සීල් එක ගහලා ඒවල තිබුණ එක්සිට් සීල් එක කිසි ප්‍රශ්නයක් නැහැ. එයාත් ගියා. ඉතින් ඒ වගේ මේ දවස්වල තියෙනවා පොඩි මේ රැල්ලක් යන්න. මේ රැල්ලක් කිව්වට මේ ඔක්කොම නෙමෙයි. ඉන්න 10ක් ඉන්නවනම් 10කින් එක්කෙනෙක් වගේ තමයි යන්නේ. නමුත් කියන්න ඕනේ මේ දවස්වල හැම කෙනාම වගේ කතා වෙනවා දැන් මොකද කරන්න කියලා. ඉන්නවද යනවද කියන එක තමයි ගොඩක් වීසා නැතුව ඉන්න අය මේ දැන් මේ දවස්වල කතා වෙන්නේ. ගොඩක් අය කියනවා හැබැයි ඉන්නම බැරි වුණොත් එයාලා යනවා. ගිහින් ඉවරලා මේ වෙනින් රටකට යනවා කියන එක තමයි කියන්නේ. මොකද මෙහෙන් බැරි වෙලාවත් අල්ලලා ඩීපෝට් කරුවොත් නැවත එයාලට යුරෝපෙට එන්න හම්බෙන්නේ නැහැ. මොකද සීල් එක ගහලා නැරින්නේ. ඒක කම්පියුටර් වල ඔක්කොම වදිනවා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකම් යුරෝපෙට එන්න වෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ගොඩක් අය යන්න තමයි තියෙන්නේ බලාපොරොත්තුව. මේ ජූනි වෙනකන් තමයි ඉන්න ඕනේ. ජූනි වලෙන් පස්සේ තමයි බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා හරියටම. මොකද දැනුත් ටික අල්ලගෙන අරිනවා. පොඩ තමයි තාම මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ටික අරිනවා. ඒ වගේම මේ පරණ අයත් විශේෂයෙන්ම පරණ අවුරුදු 20 ගණන් 30 ගණන් ඉන්න අයත් දැන් මේ කාලේ මේ රට හැර යන මේ සම්භාවිතාවක් තියෙනවා. එයාලට දැන් මේ ඉඳලා ඇති වෙලා වැඩ කරලා ඇති වෙලා ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඉතාලියේ. ඉතින් මම දැක්කා ලංකාවේ හැබැයි මේ සල්ලි ටිකක් අරගෙන ගියොත් කරන්න නම් වැඩ තියෙනවා. මොකද දැන් ටූරිස්ට්ලා හරියට එනවා. ටූරිස්ට්ලා හරියට එන හින්දා ඒ ආශ්‍රිතව රැකියාවක් දැන් අලුතෙන් බිහි වෙලා තියෙනවා. තවත් ඒ වගේම ඔය මැණික් වලට ඉතාලියේ යුරෝපයේ ඉන්න අය මැණික් ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේ මම දැක්කා, ඔයාලා දන්නවද දන්නේ මේ ලංකාවේ මේ දැන් තියෙනවා මේ හැම තැනම දොඩම් නෙමෙයි නාරං මේ පාර දිගටම දාලා තියෙනවා. එක තැන් වල කොහේ හරි යන්න යනවනම් කිලෝමීටර් 10කින් 10කට වගේ තියෙනවා නාරං පාරයිනේ දාලා ඉවරලා ගොඩවල් ගහලා සමහර අය මේ ලස්සනට බෑග් වල දාලා ගෙඩි 10ක් 300යි කියලා. ගෙඩි 10ක් රුපියල් 300යි කියලා. ගෙඩියක් 30ක් විතර. ඉතින් මේවා ගොඩක් අය ගන්නවා. මම එක දවසක් එතන මේ නාරං විකුණන මේ ගෑනු කෙනෙක් හිටියා. මේ මොකද මේක හැමතැනම තියෙනවා. නිකන් දැක්කාම ගන්න හිතෙනවා. කොහේ ගියත් යන පාරක ඒක අහුවෙනවා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා මේ ඔයාලා කොහෙන්ද මේ වගේ ඉන්නේ? කොහොමද විකුණන්නේ? කොහොමද ලාභේ විස්තරය මේ ඇහුවා.
ආපුවාම ඒ ගෑනු කෙනා කියනවා මේ මම නෙමෙයි විකුණා මේක බිස්නස් එක කරන්නේ මේ වෙඩින් එක්කෙනෙකුගේ මේවා මම මේ පාරේ ඉඳලා මේක විකුණනවා. එයාලා ඇවිල්ලා මා උදේට ගෙදරට ඇවිල්ලා එක්කගෙන යනවා. ආපහු හවසට ගෙදරින් බස්සනවා. මට කණ්ඩ බොණ්ඩක් දීලා දවසට රුපියල් 3000ක් දෙනවා කියලා. ඉතින් මං ඇහුවා විකිනනවාද කියලා මේවා. ඕකුව ඊයේ දවසේ නාරං ඒ බෑග් 300 බෑග් 250ක් ගෙනාව කිව්වා. 200ක් වික්කා කිව්වා. ඉතින් ඔය වගේ අර ඔළුව තමා තියෙන්න ඕන මීටරේ තමා තියෙන්න ඕන. ඉතින් මෙහි ඉඳලා යන අයට ලංකාවේ අර බෑ කියා ඉන්නවට වැඩි එළුව වගේ මොනවා හරි කරන්න දේවල් නම් තියෙනවා පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා බැලුවොත්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.